හැමෝටම ආයුබෝවන්. අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභ ලබන වගේම අයදුම් කළ සියලු දෙනාටම මෙන්න අතිශය වැදගත් පණිවිඩයක්. ඔබ ලබා දුන් තොරතුරු වාර්ෂිකව යාවත් කාලින කිරීමේ විශේෂ සමීක්ෂණය දැන් ආරම්භ වෙලා තියෙනවා. මේ දවස්වල ඔබේ වසම බාර නිලධාරියා ඔබේ නිවසට පැමිණේවි. ඒ නිසා අද වීඩියෝ එකෙන් අපි බලමු ඔබ මේ සඳහා සූදානම් විය යුත්තේ කොහොමද කියලා. පළමු අදියර යටතේ අයදුම් කළ ලක්ෂ 29ක පිරිසකගේ තොරතුරු මෙහිදී යලි පරීක්ෂාවට ලක් කෙරෙනවා. මතක තබා ගන්න මේ විශේෂ සංගණන කටයුතු මේ මාර්තු මාස 28 වෙනිදායින් අවසන් වීමට නියමිතයි. ඒ නිසා ඔබ මේ සඳහා පූර්ණ සහයෝගය ලබා දීම ඉතාමත් වැදගත්. නිලධාරියා පැමිණෙන විට ඔබ සූදානම් කර තබාගත යුතු ප්‍රධාන ලිපි ලේඛන කීපයක් තිබෙනවා. ජාතික හැඳුනුම්පත්. පවුලේ වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාගේ මුල් හැඳුනුම්පත්. විදුලි බිල්පත්. පසුගිය මාස 3ක විදුලි බිල්පත්. දීපල ලියකියවිලි. ඉඩම් ඔප්පු සහ වාහන හිමිකම් බලපත්‍ර වැනි දෑ. වෛද්‍ය වාර්තා. යම් අසනීප තත්ත්වයක් ඇතනම් ඒවා සනාථ කරන වෛද්‍ය සහතික. විශේෂ දීමනා. වැඩිහිටි ආබාධිත හෝ වකුගඩු දීමනා අපේක්ෂා කරන සියලුම දෙනාගේ තොරතුරුත් මෙහිදී සංගණනය කෙරෙනවා. මෙන්න මේ ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න. ඔබ ලබා දෙන තොරතුරු 100%ක්ම සත්‍ය සහ නිවැරදි විය යුතුයි. ඔබ අසත්‍ය තොරතුරු ලබා දුන්නොත් 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 20 වැනි වගන්තිය යටතේ ඔබ වරදකරුවෙකු විය හැකියි. එවැනි අවස්ථාවක මහේස්ත්‍රාත් අධිකරණයක් මගින් ඔබට වසරක සිරදඬුවමක් පවා නියම වීමට ඉඩ තිබෙනවා. සැබෑ ලෙසම සහාය අවශ්‍යයට මේ ප්‍රතිලාභ ලබා දීමට නිවැරදි තොරතුරු ලබා දී සහාය වන්න. අස්වැසම ගැන මෙවැනි සත්‍ය තොරතුරු එසැනින් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.